පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ සංවර්ධන සභා නියෝජිතයින්ගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා එම අවස්ථාවට එක් වුණා. ප්‍රදේශයේ ජනතාව විද්‍යුත් නැතුණු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. புதுக்குடியிருப்பு பிரதேச சபையை அந்த எல்லைக்குள்ள நீங்கள் ஒரு முறை காலடி எடுத்து வச்சு பாருங்கள். අපේ පුදුකුඩිරුප්පු ප්‍රදේශයට ඔබ පාතබා බලන්න. එම ප්‍රදේශයේ සොහොන් පිටියකටත් වඩා අන්ත තත්වයකයි තිබෙන්නේ. ඒ කාන්තාරයකටත් වඩා අන්තයි. මල සිරුරක් එක තැනක. තව තැනක මිනිසුන් ආහාර ගන්නවා. ඒ සිරුර වැල්ලීමට පොළව හාරනකොට තව සිරුරක් එහි තිබෙනවා. මෙහෙම තමයි අපි මුල්ලිවයිකාල් පොක්කන ප්‍රදේශවල ජීවත් වුනේ. අපව බේරගනිමි කියලා අපි විශ්වාස කළා. කවුරුවත් ආවේ නැහැ. කැඩිලා තියෙන අපේ ගෙවල් නැවත හදාගෙන ජීවත් වෙන්න අපි ආසයි. හොඳින් ජීවත් වෙන්න දරුවන්ට උගන්වන්න අපි ආසාවෙන් ඉන්නවා. இன்னும் அந்த பெரியார்கள் மாற்றிக்கொண்டு தான் நிற்கிறார்கள். තවමත් ඒ ලොකු මහත්තුරු ඇවිල්ලා අපිව රවටමින් ඉන්නවා. ඒගොල්ලන්ගේ ළමයි මෙහෙ නැහැ. ඒ අය ඉන්දියාවේ එංගලන්තෙ ගිහින් ඉගෙන ගන්නවා. මෙහෙට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සම්බන්ධන් ඒ හැමෝම දේශපාලනය කරනවා. මම ඔබව රූපවාහිනී තිරේ දැකලා තියෙනවා. ඔබගේ වැඩසටහන් බලලා තියෙනවා. ඒ වැඩසටහන් වලට සහභාගී වෙන අය පිළිතුරු දීමේදී අසීරුතාවයකට පත් වෙනවා. ඔබ බුද්ධිමත් තරුණයෙක්. புதுக்குடியிருப்பாக இருக்கலாம் அல்லது வவுனியாவாக இருக்கலாம். පුදුකුඩිරිප්පු උනත් කමක් නැහැ. යාපනයේ වවුනියාව මඩකලපු උනත් කමක් නැහැ. Taman වෙතට පැමිණෙන පුද්ගලයන්ව හොඳින් ජීවත් කරන සමාජයක තමයි එදා දෙමළ ජනතාව ජීවත් වුනේ. කෘෂිකර්මය හා වෙනත් ක්ෂේත්‍ර දියුණු තත්වයක පැවතුණා. වී මිටි ගොඩ ගහලා තිබුණා. පාරේ යන කෙනෙකුට උනත් අඬ ගහලා කන්න දීපු ජනතාවක් තමයි මේ ප්‍රදේශවල ජීවත් වුනේ. දැන් මේ පළාත්වල දරුවෝ උදේට කන්න නැතුව විභාග ශාලාවේ කලන්තේ හැදිලා වැටෙන තත්වයට පත් වෙලා තියෙනවා.